සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් වැඩසටහනට පැමිණලා සිටින ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරෙන් අපේ වැඩසටහන සඳහා පිළිගන්නවා. ඉතින් සුපුරුදු පරිදි අපේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුළුල් විෂය පත යටතේ අද අපි ආහාර තාක්ෂණ විෂය යටතේ තමයි කතා කරන්න හිතුවේ. ඉතින් මේක ඔබට මං හිතනවා අලුත් දෙයක් වෙයි කියලා. කුෂිකර්ම දෙපාර්තමේන්තුව හැමදාමත් වගේ ඔබට අලුත් දේවල් දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කරලා අලුත් දේවල් තමයි කියලා දෙන්නේ. ඉතින් එහෙම අලුත් මාතෘකාවක් තමයි මම කියලා දෙන්න හිතුවේ. මේක අපි ගත්තාම මේ මම අද දවසේ කියලා දෙන ආහාරය ගැන කිව්වොත් එහෙම ගොඩාක් දරුවෝ එහෙම මේ ආහාරයට ගොඩාක් මේ උනන්දුවක් දක්වන ආහාරයක් මම දැකලා තියෙනවා. ගොඩාක් මේ අපේ මේ ටවුන් වල එහෙම නුවර දිහාදී එහෙම මම ගොඩාක් දැකලා තියෙනවා. දරුවෝ මේ ආහාරය නිරන්තරයෙන් ගන්න ආහාරයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔබට මේක ස්වයං රැකියාවක් විදිහට හොඳට කරන්න පුළුවන් දෙයක් තමයි මම මේ අද කියලා දෙන්නේ. ඉතින් මම කියලා දෙන්න යන්නේ ඔබ අහලා තියෙනවා ඔබ කාලා තියෙනවා ඩෝනට් කිව්වම ගොඩක් අය දන්න ආහාරය. ඉතින් මම අද කියලා දෙන්නේ බතල වලින් ඩෝනට් එකක් හදන විදිය. බතල සහ හාල් පිටි පාවිච්චි කරලා ඩෝනට් එකක් කොහොමද අපි ගෙදරදී ඉතාමත්ම රසවත් විදියට හදාගන්නේ කොහොමද කියන එක තමයි කියලා දෙන්න හිතුවේ. ඉතින් මේක ඇත්තටම හරීම රසයි. ඔයාලා මේ අද දවසේ නම් මෙතනින් අයට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලත් හදන්න මේ හරීම රසයි. ඔබ එකක් කෑවොත් දෙකක් කන තත්ත්වයටපත් වෙන ඒ තරම් රසට මේක ආහාරයට ගන්න පුළුවන් දෙයක් තමයි මේ බතල වලින් හදන ඩෝනට් එක කියලා කියන්නේ. ඉතින් මේක ඇත්තටම බතල වලින් මම නම් දැකලා නැහැ කොහෙවත් ඩෝනට් එකක් විකුණන්න තියෙනවා. ඔබට මේකත් ස්වයං රැකියාවක් විදියට හොඳට පටන්ගෙන කරගෙන යන්න පුළුවන් දෙයක් තමයි මේ බතල ඩෝනට් කියලා කියන්නේ. ඒ නිසා ඔබ මේක හොඳට ස්වයං රැකියාවක් විදියට කරගෙන යන්න කියලා මතක් කරනවා. ඒ වගේම දැන් මම දැකලා තියෙනවා ඔය අපි පාසල් වල විශේෂයෙන් ලදරු පාසල් වල එහෙම දරුවන්ගේ උපන්දින උත්සව සමරනකොට එහෙම අපි සමහර ආහාර වර්ග කඩවල් වලින් ගිහින් දෙනවා. ඉතින් ඔබට මේ ආහාරය නිවසේදීම සකසලා ඒ වගේ උත්සව අවස්ථාවලටත් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඒක ගැනත් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරමි. මම මේ අපේ ආහාර වට්ටෝරුව කියන මේ සඳහා පාවිච්චි කරන අපි මේකට ගන්නවා බතල තම්බා ගත්තා බතල කෝප දෙකක්. මේ විදිහට තම්බපු බතල කෝප එකක් සම වෙන කෝප එකක් ගන්නවා. ඊට පස්සේ අපි හාල් පිටි කියන්නේ මේකට මම අරන් තියන්නේ කඩේ ඉන්දියාප්ප පිටි තමයි මම මේ සඳහා අරන් තියන්නේ. ඉන්දියාප්ප පිටි කෝප දෙකක් අරන් තියෙනවා මම. ඊට පස්සේ ඊට අමතරව බේකින් පවුඩර් තේ හැඳි දෙකක් අවශ්‍ය වෙනවා. මේකට මාගරින් තේ හැඳි 3ක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපිට මේ සඳහා බිත්තර දෙකක් අවශ්‍ය වෙනවා. ලුණු ස්වල්පයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට සීනි මේ සඳහා අවශ්‍ය වෙනවා. සීනි සාමාන්‍යයෙන් අපි මේ වගේ ප්‍රමාණයට සීනි කෝප්පයක් එකහමාරක් වගේ ප්‍රමාණයක් මේ සඳහා අවශ්‍ය වෙනවා. මම නැවතත් ඔබට ආහාර වට්ටෝරුව මතක් කරන්න. මේ සඳහා තම්බාගත්ත බතල කෝප්ප එකක් අවශ්‍යයි. හාල් පිටි කෝප්ප දෙකක් අවශ්‍යයි. සීනි ඔබ ගන්නවා නම් ඔබගේ රස අනුව දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෝප්ප එකහමාරක් වගේ ගත්තොත් ඇති කෝප්ප එකහමාරක් දෙන රස අනුව. මොකද මේක අපි උඩටත් පැන් රස දාන නිසා. ඊට පස්සේ බේකින් පවුඩර් අපිට අවශ්‍ය වෙනවා තේ හැඳි දෙකක්. මාගරින් තේ හැඳි 3යි. ලුණු පිංචක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපිට මේකට බිත්තර දෙකක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ කියන අමුද්‍රව්‍ය ටික තමයි මේකට අවශ්‍ය වෙන. අපි ඉස්සරෝම මේකේ කරන්නේ මේ බතල ටික හොඳට පොතු ඉවත් කරලා තම්බලා පොතු ඉවත් කරලා ගන්නවා. අරගෙන මේ බතල ටික අපි හොඳට පොඩි කරගන්නවා. මෙන්න මේ විදිහට හොඳට බතල ටික පොඩි කරගන්නවා. බතල ටික හොඳට පොඩි කරගන්නවා මේ විදිහට. ඔබට මේකදී මේ මම අද හාල් පිටි පාවිච්චි කරලා දෙනවා. ඔබට තිරිඟු පිටිත් පාවිච්චි කරලා හදන්න පුළුවන්. රසයි. එහෙම ගැටලුවක් නැහැ. මම ඉතින් අද හාල් පිටි පාවිච්චි කරා. ඔබට ඕන නම් මේ මම හාල් පිටි පාවිච්චි කරපු එකට හාල් පිටි වෙනුවට තිරිඟු පිටි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් තිරිඟු පිටි සහ හාල් පිටි දෙකම පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මම තිරිඟු පිටි කෝප්ප දෙකක් ගන්න කියන්නේ හාල් පිටි. ඒ වෙනුවට තිරිඟු පිටි කෝප්පයයි හාල් පිටි කෝප්පයයි
ඒ විදිහට ගන්නත් පුළුවන්. ඔබ කැමති විදිහට ඒ විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට මේ හාල් පිටි ටික මේ එකතු කරනවා. හාල් පිටි ටික මම එකතු කරලා මේ විදිහට මේ මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මේකට සීනි ටිකක් එකතු කරගන්නවා. සීනි කෝප් එකමාරක් විතර වගේ ප්‍රමාණයක්. මම මේ සීනි ටික කුඩු කරලා අරන් තියන්නේ මේකේ. ඊට පස්සේ මම මේකට මේ බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. මේකට මේ මාගරින් තේ හැඳි 3ක් මම ගන්න එක මාගරින් ටික එකතු කරනවා. ඊට පස්සේ මම මේකට ලුණු පිංචකුත් එකතු කරනවා. ඊට පස්සේ මම අවසානයේදී මේකට බිත්තර ටිකක් එකතු කරනවා. බිත්තර දෙකක්. මේ විදිහට අපි දැන් මේක අතේ ඇලෙන්නේ නැති පදමට අනලා මේ විදිහට අනනවා. අපි අර පාවිච්චි කරපු බතල, හාල් පිටි, බේකින් පවුඩර්, මාගරින්, බිත්තර, සීනි මේ ඔක්කොම දාපු මේ මිශ්‍රණය මෙහෙම අනලා පැය භාගයක් විතර අපි පොඩ්ඩක් මේක පිපෙන්න තියෙනවා. දැන් අපි පැය භාගයකට පස්සේ අපි බතල ඩෝනට් එකේ මිශ්‍රණය මේ විදිහට තියෙනවා. අපි දැන් මේක මේ වගේ ෂීට් එක එලාගෙන මේක මේ අපි කටර් එකක් ආධාරයෙන් කපා ගන්න ඕනේ. අපි මෙහෙම මේක තුනී කරගන්නවා. මේ වගේ කටර් එකක් පාවිච්චි කරලා මේක කපා ගන්න පුළුවන්. දැන් මේ ඔබට මේ ප්‍රමාණය ඕන නම් මේ ප්‍රමාණය, දැන් මේ ප්‍රමාණෙත් තියෙනවා. මේ ප්‍රමාණයට ගන්නවා. මම මේ පොඩි එක ගන්නම්කො. මේ ප්‍රමාණයට අරගෙන මේ කටර් දෙකක් ඕනේ. දැන් අපි මේ ඩෝනට් එකේ මැදිනුත් සිදුරක් තියන්න ඕනේ. එහෙනම් අපි දැන් මේ විදිහට මේ කටර් එකෙන් කපලා ඉවර වෙලා මේ මැදිනුත් සිදුරක් තියා ගන්නවා. ඩෝනට් එකේ මේ විදිහට. ඊට පස්සේ අපි මේ විදිහට කපා ගමු ටිකක්. දැන් අපේ තෙල රත් වෙලා තියෙනවා. තෙල් රත් වුණාම අපි මේක මේ මිශ්‍රණය තෙලට දානවා මේ විදිහට. දැන් අපිට මේක මේ බේක් කරලා ගන්නත් පුළුවන් oven එකේ. දැන් තෙලේ දැම්මා කියලා දැන් මේකේ අර හාල් පිටි හැමනේ තියෙන්නේ. තෙල් උරන්නේ නැහැ මේකට ගොඩක්. එක පැත්ත රන්වන් පාට වීගෙන යනකොට අපි මේක අනිත් පැත්ත දා ගන්නවා මේ විදිහට. දැන් අපේ ඩෝනට් ටික මේ විදිහට ඒකාකාරී විදිහට හොඳට බැදිලා තියෙනවා. අපි මේක ලිපෙන් අයින් කරගමු. මේවට තෙල් අහන්නේ නැහැ මේ හාල් පිටිනේ. එහෙනම් මේ තෙලේ බැද්දා කියලා හොයන්නවත් බෑ. මේ ඔබ කැමති නම් මේක බේක් කරලා ගන්න. දැන් අපි ඩෝනට් එකට දැන් මෙහෙම හදලා ඉවරයි අපි. මේ හදලා ඉවරනා මේකට දැන් මේ මිශ්‍රණයක් දාගන්න ඕනේ. මේ අපිට රසවත් විදියට අලංකාර විදියට. ඒකට මේ මම හිතුවා මේ මම මේ කුකින් චොකලට් ගෙනත් තියෙනවා. අපි කුකින් චොකලට් වලින්
මොකක් හරි අපි මේක මේ කුකින් චොකලට් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අයිසින් සුගර් තියෙනවනේ අයිසින් සුගර්ත් මම ගෙනල්ලා තියෙනවා. අපි මේ දෙකෙම පුළුවන් වුණොත් දාලා බලමු. දැන් මේ කුකින් චොකලට් එක අපි මේ විදිහට මේ සිහින් වට කපලා ඉවර වෙලා මේ උණු වතුර එක්ක ඩබල් බොයිල් කරන ක්‍රමයට තමයි මේක හදලා ගන්නෙ. මේ විදිහට අපි උණු වතුර භාජනයක මේක ගිල්ලනවා. ඊට පස්සේ ඒ ගිල්ලීම තුලින් මේ චොකලට් එක දිය වෙලා යනවා. ඩබල් බොයිල් ක්‍රමයට තමයි අපි මේක හදාගන්නේ. අපි මේ අයිසින් සුගර් ටිකක් අරගෙන ඒකට මේ චූට්ටක් මම දානවා මේ ආහාර වලට දාන වර්ණක පොඩ්ඩක් මේක නිල් පාට බිඳුවක් මම දානවා. බිඳුවක් දාලා අපි මේකට කිරි පොඩ්ඩක් දාලා මේක දිය කරගමු. දැන් අපි මේ විදිහට හදාගත්ත මේ බතල වලින් හදාගත්ත ඩෝනට් එක මම මේ අයිසින් සුගර් සහ කලරින් පොඩ්ඩක් කිරි චුට්ටකුත් දාලා හදාගත්ත මිශ්‍රණයෙන් මේව පොඩ්ඩක් අපි මේක තවරා ගන්නවා මේ විදිහට. මේ විදිහට තවරලා ඉවර වෙලා අපි දැන් මේක තව අලංකාර කරගන්න ඔබට පුළුවන් වුණා කොට්ටම්බා මද ටිකක් එහෙම නැත්නම් මේ කජු මද ටිකක් තල ඇට ටිකක් මේක උඩට දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට මෙන්න මේ වගේ කඩේ මිලදී ගන්න තියෙන මේ මොන හරි මේ වගේ එකකින් දැන් දරුවෝ එහෙම මේ වගේ දාපුවම ආසයිනේ. හින්දා මේ වගේ එකකින් මෙහෙම අලංකාර කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට මේ විදිහට අලංකාර කරගන්න පුළුවන් තමන් කැමති විදිහට. ඊට පස්සේ මම දැන් චොකලට් වලිනුත් මේ මිශ්‍රණයක් හදාගත්තා. ඩබල් බොයිල් කරලා ඔබට මේක මේකේ ලස්සනට මේ දාන්න උනත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට මේ ඒකෙත් තවරලා ගන්න පුළුවන් මේ විදිහට චොකලට් වල. දරුවෝ එහෙම හරි ආසයිනේ චොකලට් තවරලා කන්න නේද? මෙන්න මේ විදිහට චොකලට් තවරලා අපිට ඒකටත් මේ මොන හරි අලංකාර කරගන්න දාන්න පුළුවන්. අපිට මේවා නිකනුත් තවරා ගන්න පුළුවන් මේ විදිහට. මේ මෝස්තර දාන්න නැතුව උනත් මේ තවරාගෙන දැන් මේ විදිහට මේ ඊටමත් අලංකාර විදිහට අපිට බතල වලින් ඩෝනට් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහට ඔබට ආකර්ෂණීය විදිහට වෙළඳ පොළටත් මේක ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට තවත් මේක මීට වඩා ලස්සනට හදලා මේ ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක මේ හරිම රසයි. දැන් මම මේ තවරපු නැති එකක් තියෙනවා මම කඩලත් පෙන්නන්නම්. මේ දැන් හොඳට ඇවිල්ලා තියෙනවා. මේ අපි බතලයි හාල් පිටි දාලා තමයි හැදුවේ. මේ හොඳටම ඇවිල්ලා තියෙනවා මේක. රසෙත් හොඳයි. දැන් මේකට සීනි දැම්මනේ අපි. ඒ හින්දා මේකෙත් රසය හොඳටම තියෙනවා. ඉතින් ඔබත් නිවසේදී මේ විදියට හදන්න කියන එක මතක් කරනවා. මතක් කරමින් අද දවසෙත් අපේ මේ වැඩසටහන මෙතනින් නිමා කරනවා. නිමා කරන්න මත්තෙන් මගේ දුරකථන අංකය මතක් කරන්නම් 071 650 788 6 සහ 074 023 788 6 071 අංකෙන් මම WhatsApp ඉන්නවා. ඒකට ඔබට මේ අපේ විෂයන් ඔස්සේ විසඳා ගැනීමට ගැටලුවක් තියෙනවා යොමු කරන්න. මම අනිවාර්යෙන් මේකට පිළිතුරක් ලබා දෙනවා. දුරකථන ඇමතුමක් ගන්න අවශ්‍ය නම් 5න් පස්සේ සතිය දිනවල කතා කරන්න. ඊට පස්සේ මම අවශ්‍ය ගැටලුවක් තියෙනවනේ ඒකට පිළිතුරක් ලබා දෙන්න. එහෙනම් අවසාන වශයෙන් උත් කියන්නේ මේ අලුත් දෙයක් බතල ආශ්‍රයෙන් ඩෝනට් එකක් ඔබට නිවසේදී මේක ඉතාමත්ම අලංකාර විදිහට හදලා
මේ ගෙදර තියෙන උපන්දින සාදවලට ඒ වගේ දේවල් වලට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් මතක් කරමින් අපේ වැඩසටහන මෙතනින් නිමා කරනවා. වැඩසටහන සඳහා පැමිණි ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මෙතෙක් වෙලා රැඳී සිටීම සම්බන්ධයෙන්. එහෙනම් අපි වැඩසටහන නිමා කරමු. ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි.